මාස 6ක් මහමුහුදේ මාස 6ක් ගෙදර නිවාඩු. ලෝකෙ වටේම රටවල් වල සවාරි. කන්න බොන්න, ඉඳුම් හිටුම් ඔක්කොම නොමිලේ. ඒ මදිවට මාසයේ අන්තිමට ඩොලර් වලින් ලක්ෂ ගණනක පඩියක්. හිතා ගන්න පුළුවන්ද? ඔව්, මේක හීනයක් නෙවෙයි. මේ තමයි මර්චන්ට් නේවි. එහෙමත් නැත්නම් වාණිජ නාවික ක්ෂේත්‍රයේ තියෙන රැකියා අවස්ථා. හැබැයි මතක තියාගන්න, මේ කියන්නේ නාවික හමුදාව. නේවි එක ගැන නම් නෙවෙයි. මේක ඊට හාත්පසින්ම වෙනස් පැත්තක්. ඉතින් කොහොමද මේ වගේ නැවක ජොබ් එකකට යන්නේ? ඕලෙවල් විතරක් තිබුණොත් යන්න පුළුවන්ද? පඩි ඇත්තටම කීයද? අද වීඩියෝ එකෙන් අපි මේ ඔක්කොම කතා කරමු. මුලින්ම පොඩි පටලවිල්ලක් ලියාගෙන ඉමු. ගොඩක් අය හිතන්නේ නැවුරස්සා කියන්නේ නාවික හමුදාවට බැඳෙනවා කියලා. නෑ, ඒක වැරදි. මර්චන්ට් නේවි කියන්නේ රටවල් අතර භාණ්ඩ ප්‍රවාහනය කරන, තෙල් ගෙනියන හෝ මගීන් ගෙනියන සිවිල් නෞකා සේවාවක්. මේ නැව්වල ප්‍රධාන වශයෙන් අංශ 3ක රැකියා තියෙනවා. 1. ඩෙක් ඩිපාර්ට්මන්ට්, 2. එන්ජින් ඩිපාර්ට්මන්ට් සහ කේටරින් අංශය. දැන් බලමු ඔයාට තියෙන සුදුසුකම් එක්ක ඔයාට යන්න පුළුවන් පාර මොකක්ද කියලා. පළමු ක්‍රමය, කැඩෙට් ඔෆිසර් කෙනෙක් විදිහට. ඔයාට අනාගතයේ නැවක කැප්ටන් කෙනෙක් හෝ චීෆ් ඉංජිනේරුවෙක් වෙන්න ඕන නම් ඔයා අනිවාර්යෙන්ම උසස් පෙළ ගණිතය හෝ විද්‍යාංශයෙන් සමත් වෙලා තියෙන්න ඕනේ. එහෙම අයට පුළුවන් කැඩෙට් ඔෆිසර් කෙනෙක් විදිහට පුහුණු වීම පටන් ගන්න. මේක තමයි ඉහළම තනතුරු වලට යන පාර. දෙවන ක්‍රමය, සීමන් කෙනෙක් විදිහට. ඔයාට A-level නැද්ද? ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය පෙළ ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි පාස් නම් ඔයාට පුළුවන් රේටින් එහෙමත් නැත්නම් නැවුනැවියෙක් විදිහට බැඳෙන්න. තුන්වෙනි ක්‍රමය, හොස්පිටැලිටි. ඔයාට උයන්න පිහන්න පුළුවන් නම් නැවේ කෝකියෙක් හෝ ස්ටුවර්ට් කෙනෙක් විදිහට එකතු වෙන්න පුළුවන්. මේකට සාමාන්‍යයෙන් හෝටල් පාසල් පළපුරුද්ද බලනවා. සුදුසුකම් තිබුණට නිකන්ම නැව් නගින්න බෑ. ඒකට විශේෂ පුහුණුවක් තියෙන්න ඕනේ. ලංකාවේ සිනෙක් කැම්පස්, මහපොළවරාය හා නාවික විද්‍යායතනය මැක්මැරින් වගේ පිළිගත් ආයතනයක මාස 6ක් හෝ අවුරුද්දක වගේ පාඨමාලාවක් හදාරන්න ඕනේ. මේ කෝස් එකේදී පීනන්න, ගිනි නිවන්න, හදිස්සි අවස්ථාවකදී වැඩ කරන හැටි උගන්වනවා. ඊට පස්සේ ඔයාට ලැබෙනවා නැව් රස්සාවට අත්‍යවශ්‍යම දේ. ඒ තමයි CDC Continuous Discharge Certificate එක. ඔලව කිව්වොත් මේක නැව් නැවියන්ගේ පාස්පෝර්ට් එක වගේ. මේක නැතුව කාටවත් නැවක වැඩ කරන්න බෑ. දැන් වැදගත්ම දේ, පඩිය කීයද? මේකේ පඩි ගෙවන්නේ ඩොලර් වලින්. සාමාන්‍යයෙන් ඩෙක් රේටින් කෙනෙක්ට, ඒ කියන්නේ පටන් ගන්න කෙනෙක්ට උනත් මාසෙකට රුපියල් ලක්ෂ 1.5ක 2ක විතර පඩියක් ලැබෙනවා. කැඩෙට් ඔෆිසර් කෙනෙක් වෙලා ඉහළටම ගියොත්, ඒ කියන්නේ කැප්ටන් කෙනෙක් වුණොත් මාසෙකට ලක්ෂ 30ක් 40ක් හොයන අයත් ඉන්නවා. හැබැයි කාසියේ අනිත් පැත්තත් බලන්න ඕනේ. මේ සල්ලි නිකන් ලැබෙන්නේ නැහැ. මාස 6ක් මාස 9ක් පවුලෙන් ඈත් වෙලා මහා මුහුදේ ඉන්න ඕනේ. සමහර වෙලාවට කුණාටු මැද්දේ වැඩ කරන්න සිද්ධ වෙනවා. රස්සාව හරිම වගකීම් සහගතයි. ඒ නිසා මානසික ශක්තිය තියනට විතරයි මේ රස්සාව ගැලපෙන්නේ. කොහොම වුණත් තරුණ වයසේදී ගෙයක් දොරක් හදාගෙන වාහනයක් අරගෙන ඉක්මනින් දියුණු වෙන්න ඕනේ නම් මර්චන්ට් නේවි කියන්නේ ලංකාවේ කොල්ලෙක්ට තියෙන හොඳම අවස්ථාවක්. ඉතින් ඔයාටත් මේ ශාස්ත්‍රයේ තියෙන අලුත්ම රැකියා අවස්ථා ගැන දැනගන්න ඕනේ නම් අපේ profession.lk වෙබ් අඩවියට අනිවාර්යයෙන්ම යන්න. ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මේ වීඩියෝ එකෙන් යමක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාන්න. නැම් පස්සා ගැන ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ජය වේවා.